අපි යනවාද බත්තලන් ගොඩුවේ අපි ගොඩ කාලෙකින් යන්න හිටියා කොහොමද අන්තිමට එකක් සෙට් වුණා යාළුවෝ අපි කට්ටියක් යනවා කියලා අපි කතා කරා දැස්සනි අපි ගෙදරින් ආවා 6යි ගානකට ඒක හරියට කියන්නත් නැහැ මොකද අපි 5ට එනවා කියලා ඉතින් ඊට වඩා ෆරක් වෙලා ආවා මේක අපි මැරි කරන්න කලින් එන අන්තිම ට්‍රිප් එක පොරන් නිදිමතයි ඊ අපි ගමනක් ගියා ඊට පස්සේ එදිරා 12 වුණා ඒ හම්බුණා සතුටිකාට බ්‍රයිඩ් ටු බී මෙයාටත් ගෲම් ටු බී එකක් හම්බුණා හැබැයි මෙයාටගේ කරට දාන්නයි ඔළුවට දාන්න ඒවයි තිබිලා නැහැ ගෲම් ටු බී කියලා හැබැයි මෙහෙ අතරම රෝඩ් ට්‍රිප් එකක් කරා ලස්සනයි නේද අපි කොහොමත් ෆස්ට් ඇන්ඩ් ලාස්ට් වලට ටිකක් ඇටච් වෙනවනේ. ඉතින් මේක තමයි අපි බෝයි ෆ්‍රෙන්ඩ් ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට යන අන්තිම ට්‍රිප් එක. හායි අපි දැන් ආවා කල්පිටිය වරායට දැන් මෙතන ඉඳන් පැය 2-3ක් තමයි තියෙන්නේ බෝට්ටු රයිඩ් එකක් බත්තලන් ගුඩුවට අපි ආවද ගඩිත්තෑ තාම නැහැ අපි තව මුලින්ම ආවේ නෑ බෑ අපිට කලින් කඩ්ඩයක් ඇවිල්ලා බඩු ගන්න ගිහින් ඒ වගේ දැන් අපි මෙතෙන්ද මුලින්ම ආවේ අපි මෙතෙන්ට මේ වාහන දාන්න පුළුවන් මොකද පොඩි නිකන් තියෙනවා ඉඩ මේ යාලා ටිකට් එකක් කඩලා නේවි එකෙන්ද මොකද කරන්නේ එතන දාන්න පුළුවන් කේස් එකක් නැහැ වගේ සේෆ්ටි හොඳයි වගේ එනකන් කියන්න බෑනේ සේෆ්ටි හොඳයි ඔව් ඇවිල්ලා කියන්න හරියට බඳිනවා කියන්නේ ජීවිතේ ගොඩාක් ලොකු සම්දිස්ථානයක් නේ. ඉතින් පොඩි කාලේ ඉඳන් දැනන් හිටියා එහෙම දවසක් කවදා හරි එනවා කියලා. ඒත් හැමදාම හිතුන එක ගොඩාක් ඈත තියෙන දෙයක් විදිහට. සන්සෙට් එක මේ පැත්තෙන් නෝද? මම පොඩි කාලේ හිතුවේ බඳින අය ගොඩක් වයසයි කියලා. ඒ කාලේ හිතුනේ ඒක grown ups ලගේ වැඩක් කියලා. අපිට ඒක ගැන හිතන්න උනත් තව ගොඩාක් කල් තියෙනවා කියලා තමයි හිතුනේ. ඒ ෆයිට් එක විවරයි නා පට්ට වඩි. ඒත් තව සති 3කින් අපි බඳින්නේ අපි විතරක් නෙවෙයි අපිට වටේ ඉන්න නෑදෑයෝ යාළුවෝ ඒ අඳුරන අයටත් හරිම පුදුමයි අපි බඳින වයසට ඇවිල්ලාද කියලා. දෙවෙනියට ඉවර කරේ. එහෙම දෙවෙනියට ඉවර කරේ කවුද? අපි එහෙම නෙමෙයි අපි එක විතරයි. ඒක දෙනවා. ඒක නම් ඒ දුස්සයි නේද? ඒක බෑ. යුවරාජට පටන් ගන්න දෙනවා විතරයි. මොකද මේ වෙනකම් අපි කරේ ඉගෙන ගන්න එකනේ. දැන් අපි යුනිවර්සිටි එකෙන් පාස් අවුට් වුණා විතරයි. ඒ නිසා යාලට අපිව වැඩිහිටියෝ වගේ පේන්නේ නැතුව ඇති. දැන් වෙඩින් එක ගොඩාක් ළඟටම ඇවිල්ලා තියෙන හින්දා හරිම මික්ස්ඩ් ෆීලිංග්ස් තමයි තියෙන්නේ. එක්සයිටඩ් නර්වස් ගතියක් තියෙනවා ඒ වගේම චුටි දුකකුත් තියෙනවා.
සතුටුයි සහ එක්සයිටඩ් love of my life එක්ක දිගටම ජීවිත කාලෙම එකට ඉන්න ලැබෙන නිසා. හැබැයි වෙඩින් ඩේ එක ගැන හිතද්දී පොඩ්ඩක් නර්වස්. මොකද එදාට අපිට center of attention වෙන්න වෙනවා. මගේ introvert traits එක්ක ඒක ටිකක් අමාරුයි. අනිත් එක මට ගෙදරින් යන්න වෙන එක ගැන හිතද්දි දුකයි. හසිතලෑ ගෙදරට තියෙන කිලෝමීටර 8ක් විතර වුණත් මට ගෙදරින් යනවා කියන එක ගැන හිතනකොට ගොඩක් දුක හිතෙනවා. අපේ අම්මා නම් කියන්නේ වෙඩින් එකට මෙච්චර ළඟ වෙලා කවුරුත් එහෙම ට්‍රිප් යන්නේ නැහැ කියලා. හැබැයි කොහොමද මම පර්මිෂන් ගත්තා. ඒ අර කඩේරි දැන් අපි උඩ. දැන් කඩේරි. සතුරුයි හැබැයි එහෙම යන්න පුළුවන් වෙච්ච එක මොකද වෙඩින් එක ලඟ වෙලා අපිට පොඩි රිලැක්ස් වෙන්න අවස්ථාවක් හම්බ වුණා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මගේ ස්කින් ටෝන් එක නම් ෂේඩ්ස් ගණනාවකින් වෙනස් වුණා. පොඩි කාලේ හිතුවේ අවුරුදු 28 දී පදිනවා කියලා. ඒත් දැන් අපි දෙන්නට 26යි. දැන් අපි වදින්න යන්නේ. එහෙම හිතනකොට ඉතින් හරිම වෙනස් වගේ නේද? පොඩි කාලේ අපේ තිබ්බ ආසාවල්, ප්‍රයොරිටිස්, හිතන් හිටපු જાති ඔක්කොම නිකන් කණිපටි හැරෙලා වෙනස් වෙලා තියෙනවා. මම පොඩි කාලේ හිතුවේ බඳිනවා කියන්නේ අපේ නිදහස ගොඩක් සීමා වෙන දෙයක් කියලා. ඇත්තටම නිකන් ගහක බඳිනවා වගේ දෙයක් කියලා මං හිතන් හිටියේ. ඒ හින්දා මං හිතන් හිටියේ පුළුවන් තරම් බඳින එක පහු කරන්න ඕනේ කියලා. ඒත් ඉතින් මට හසිතව හම්බුනාට පස්සේ ඒ මං හිතපු දේවල් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉස්සර ගොඩක් දඟල ඉන්න ප්ලේෆුල් පොඩි ළමෙක් වගේ හැසිරෙන කෙනෙක්. තාමත් ඒ ගති තියෙනවා. ඒත් හසිතව හම්බුනාට පස්සේ මම කවදාවත් මගේ තියෙනවයි කියලා හිතපු නැති සයිඩ් එකක් එළියට ආවා. ඒ තමයි මගේ soft feminine side එක. එහෙම මගේ ඇඟ ඇතුලේ ඒ වගේ lover girl කෙනෙක්, family girl කෙනෙක් ඉන්නවා කියලා මට කවදාවත් හිතිලා තිබ්බේ නැහැ. ඉතින් දැන් මං ආස කරන මට වැදගත්ම දේ තමයි happy family with you. මම කියපු දේ ගැන කියන්නේ මගේ නොහිතපු ෆෙමිනින් සයිඩ් එකක් එළියට ආපු එක ගැන. අපේ හොඳම යාළුවෝ අපිට බ්‍රයිට් බී එකේ දුන්න කාඩ් එකෙත් ලියලා තිබ්බා ඒ ගැන. ඒක ඇත්තම ඇත්ත.
කතා පොඩ්ඩක් ඩීප් වුණානේ. ඉතින් මං ඔයාලට කියන්නම් අපි ඉස්සර ගිහපු ට්‍රිප්ස් ගැන. අපි දැන් මේ එකට හිටපු අවුරුදු 7 පුරාවට අපි ගොඩ ට්‍රිප්ස් ගිහිල්ලා තියෙනවා. හයික්ස්, බීච් වලට ගියපුවා, රෝඩ් ට්‍රිප්ස්, යාළුවෝ ගෙදර නැතර වුණේවා, රටවට ගොඩාක් ඒවා ගිහිල්ලා තියෙනවා. ඒ හැම එකම එක එක විදිහට හරිම විශේෂයි. හයි ගුඩ් මෝනින්. අපි ඉන්නේ ගත්තලම් බුඩ්ඩුවේ උදෑසන සමරමි. ඇවිත්තා! ලස්සනයි. ලයිටින් මම උඩ පේන්නේ. අපි යාළුවන්ට පස්සේ මුලින්ම ට්‍රිප් එකක් ගියේ ට්‍රින්කෝ. ඒක ලොකු සෙට් එකක් එක්ක බස් එකක ට්‍රිප් එකක්. ඒ කාලේ වැඩි කවුරුත් දැනන් හිටියේ නෑ අපි යාළු වෙලා ඉන්නවා කියලා. ඒ කාලේ කවුරුත් අපි ගැන දන්නේ නැතිත් අපිට ස්ට්‍රේන්ජර්ස්ලා වගේ තමයි යන්න ඕනේ. මට මතකයි හසිත වඩලා ගියේ මගේ පිටිපස්ස සීට් එකේ. ට්‍රිප් එකකින් අහපව් වෙනකොට මම නිදාගත්තා. දාම වගේ. එතකොට හසිත මගේ ඔළුවට තට්ටුවක් දාලා ඇහැරෙව්වා මොන හරි තේ බොන්න හරි මොකකට හරි දෙයකට. ඊට පස්සේ මට මතකයි එයා ගොඩාක් එක්සයිට් වෙලා ඒක ගැන කියව හිටියා. එයා මුලින්ම මාව ටච් කරා කියලා. අපි දෙන්න යාළු වෙන්න කලින් නුවරයි ගාලුවේ ට්‍රිප් දෙකක් ගිහිල්ලා දෙනවා. නුවරයක් දිනම් සඳුනිකාවේ කකුලකුත් කැඩලා තිබ්බේ. කැඩලා නෙවෙයි බයිසිකල් පදින්න ගිහලා පොඩ්ඩක් තුවාල වෙලා. ඒ කාලේ අපි ලොකුට කතා කරේ නෑ. ලැජ්ජාවෙන් බල බල හිටිය විතරයි. ඊට පස්සේ අපි ගාලු ගියා. යාළුවෝ කට්ටියක් එක්ක. ඒ කැමේ පොඩක් ගන්න. ඒක ඉතින් අපි කතා කරා. අපි බීච් එකේ වොලිබෝල් ගැහුවා. ඒ කාලේ හසිත ඇප්ලයි කරලා තිබ්බේ පේරා. මං කළා. එතකොට හසිත මට කන්වින්ස් කරන්න try කරා පේරා එන්න කියලා. දැන් ඒව ගැන හිතනකොට ඒක හරිම වෝම් කෝස් ෆීලිං එකක් තමයි එන්නේ. හරියට නිකන් වෝම් හග් එකක් වගේ. ඉතින් දැන් මේකත් අපේ අන්තිම ට්‍රිප් එකනේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් විදිහට යන. ඉතින් මේකත් අපිට කවදා හරි දවසක ගොඩක් මතක හිටින මේ වගේම ෆීලිං එකක් දෙන ට්‍රිප් එකක් වෙයි. ඉතින් අපිට ගොඩාක් සතුටුයි ඒක මේ විදිහට ඩොකියුමන්ට් කරන්න හම්බුන එක. අපි මේ පාර යන්නේ අපේ ප්‍රීමේට් කාලේ, ඒ කියන්නේ යුනිවර්සිටි යන්න කලින් කාලේ, යුනිවර්සිටි යන කාලේ හම්බුන එක එක කනෙක්ෂන් වලින් හම්බුන හින්දා සෙට් එකක් එක්ක. නෑ මේ විතර කෑල්ලක් වතුර තියෙන ඒක වතුර කියලා නේ පෙන්නන්නේ මේ. පෙන්නන්නේ වතුර කියලා කමන්නේ. මේක තියෙන්න බෑ ඒක. මෙයා තනිකර මේ ඒව මතක් කරනකොට හරිම පුදුමයි වගේ. අපි කවුරුත් දන්නේ නැති නිසා ස්ට්‍රේන්ජර්ස්ලා වගේ ට්‍රිප්ස් ගිහිල්ලා දැන් අපි බඳින්න ඕන වෙන්න කියලා ට්‍රිප් යනවා. හැබැයි එක දෙයක් ෂුවර් මේක අපේ අන්තිම ට්‍රිප් එක නෙවෙයි. අපිට දැන් ජීවිත කාලේ පුරාවටම තව ට්‍රිප් ගොඩාක් ගියා. Mm-hmm.